වීරවරයන් පිළිබඳව, යෝධයන් පිළිබඳව කතා බොහෝ ප්‍රමාණයක් අහලා තියෙනවා. හැබැයි මේ මෑත යුගය තුල අපි දසමහායෝධයෝ දැක්කා. ශ්‍රේෂ්ඨ වීරවරු දැක්කා. ඒ තමයි 30 වසරක් පැවති යුද්ධය, කුරිරු යුද්ධයෙන් අපේ රට ජාති ආගම සම්බුද්ධ ශාසනය ජීවිත පරදුවට තියලා Tamanගේ තුරුණු විය කැප කරලා අත්පා හතර දන් දීලා Tamanගේ සමහරක් මිනිස්සු Tamanගේ රුධිරය දන් දුන්නා. Tamanගේ පවුල, Tamanගේ අම්මා තාත්තා සියල්ල අත්හැරලා රට ජාතිය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළා. මේ මෑත යුගය තුල 30 වසරක් පැවති කුරිරු යුද්ධය සදහටම නිමා කරන්න කැපකිරීම කරපු අපේ වීරෝධාර රණවිරුවන්. මේ අපි කතා කරන මොහොත වෙනකොටත් බොහෝ ප්‍රමාණයක් එක්තැන් වෙලා අභිමන්සල තුල ප්‍රතිකාර ලබනවා වෙන්න පුළුවන්. තවත් සමහර වීරයන් සදහටම මහ පොළොව තුල මිහිදන් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වීරවරයන් කරපු කැපකිරීම නිසායි අද අපි මේ මහ පොළොව තුල මේ කතා කරන මොහොත තුලත් හුස්ම පොදක් අරගෙන සාමකාමීව මේ රට තුල ජීවත් වෙන්නේ. සන්නසේ මිනිස්සු තමයි මේ මෑත යුගය තුල බිහි වෙච්ච ජාතික වීරයන් සොයනස්.